20යි 28 උසස් පෙළට ලෑස්ති වෙන දැන් O level පිළිවරුණ ළමයින්ට අපේ කම්බයින්ඩ් මැත්ස් පන්තිය පිළිබඳව පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා පන්තිය කෙරෙන විදිහ ගැන. ඒ කියන්නේ පන්තිය ඇතුලේ අපි කොහොමද පන්තිය කරගෙන යන්නේ කියන එක අදහසක් දෙන්න පොඩි වීඩියෝ එකක් කම්බයින්ඩ් මැත්ස් කරන අය මේක බලන්න. මේක කණ්ඩායම් පන්තියක් විදිහට තමයි අපි යන්නේ. ළමයි සීමිත ප්‍රමාණයක් දාගන්නේ. ක්ලාස් ෆීස් එකත් ලොකුවට කණ්ඩායම් පන්තියක් කිව්වට එහෙම ලොකු ප්‍රමාණයක් මුදලක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය මුදලක් යටතේ කියන්නේ සාමාන්‍ය පන්ති වල යන ක්ලාස් ෆීස් එකක් යටතේමයි. හැබැයි ළමයි ප්‍රමාණය සීමා සහිතයි. පන්ති කාමරයක් තුල පන්තිය සිද්ධ වෙන්නේ. එතකොට ළමයි 100 200 වගේ ලොකු ප්‍රමාණයක් අපි මේකට බඳව ගන්න නැහැ. ඒ ගන්න ළමයි පිළිබඳවත් අපි වෙන වෙනම බලනවා. ඒකේ මේ තොරතුරු ටික තියෙනවා මේ බලන්න. සෑම සිසුවෙකුටම පෞද්ගලික අවධානය යොමු කරනවා කියලා මම දාලා තිනවා. ඒක දැනට ඉන්න ළමයින්ටත් ඒ විදිහම තමයි. එතකොට අලුතෙන් අපි පටන් ගන්න පාඨමාලාවේ වුණත් හැම සිසුවෙක් පිළිබඳවම පෞද්ගලික අවධානය යොමු කරලා ඒගොල්ලන්ට තියෙන ගැටලු निराकරණය කරගන්න පුළුවන් උපදෙස් ටික ලබා දෙනවා. උපදෙස් කියන්නේ විෂය තුල එන ගැටලු निराकරණය කර ගැනීමේ උපදෙස් ටික ලබා දෙනවා. රයිට්. ඊට පස්සේ තියරි මුල සිට සරලව පැහැදිලි කරලා අවබෝධ කරනවා කියන්නේ තියරි වල නම් අඩුපාඩුවකින් තොරව දෙන්න ඕනි සියලුම තියරි ටික හරියාකාරව පිළිවෙලටම දීලා ඒ ටික ළමයා තුළ තහවුරුණෙන් පස්සේ ගණන් හිතන්නත් පුළුවන් කරන මට්ටමේ වැඩසටහනක් වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ. මම බෝඩ් එකේ ගණන් 100ක් 150 200ක් විතර හදලා මෙහෙම આવොත් මෙහෙම හදන්න කියලා වෙලා උරු කරන්නේ ළමයින්ට කෙලින්ම හිතන්න පුරුදු කරන වැඩපිළිවෙලක් තමයි පන්ති ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ගණන් හදලා පෙන්නනවා නැත්නම් නෑ ගණන් සාමාන්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් අපි හදනවා. එතකොට ඒ ගණන් හදන ඒවත් එක්ක ළමයින්ට අවස්ථාවක් දෙනවා ගාන හදන්න. ඊට පස්සේ සාකච්ඡා කරනවා. ඊට පස්සේ ළමයින්ට ලියන්න අවස්ථාවක් දෙනවා. වැඩි වෙලාවක් පන්තියේ කරන ගමන් ඒ වැඩ පිළිවෙල යනවා. නැත්නම් සාමාන්‍ය සමහර අය කියයි ඉතින් ඔහොම මේ ළමයින්ටත් ලියන්න අවස්ථාව හදන්න අවස්ථාව දීලා සාකච්ඡා කරලා ආයෙ ලියන්න අවස්ථාව දුන්නොත් එකම කාණ නිකන් අර වැඩියෙන් වෙලාව ගිහිල්ලානේ. එතකොට ළමයින්ගේ සිලබස් කව වෙන්නේ කොහොමද කියලා වගේ අදහසක් ආවොත් ඒක පන්තිය තුල මැනේජ් කරන්නේ මම. එතකොට කොහොම හරි විෂය නිර්දේශයක් විභාගයට මාස කිහිපයකට කලින් අවසන් කරගන්න පුළුවන් වෙන විදිහට තමයි අපි මේ තියරි පැහැදිලි කිරීමයි ඒවා ළමයි තුල තහවුරු කරන විදිහයි කතා කරන්නේ. රයිට්. ටෙස්ට් ආකාර කිහිපයකින් ලබා දී ළමුන්ගේ ලකුණු මට්ටම් ලකුණු මට්ටමේ ඔවුන්ගේ මට්ටම කියලා දාලා තියෙන හැම කෙටියෙන් ලිව්වේ පැහැදිලි කරලා දෙනවා. ඒක ළමයි එක එක ඔප්ෂන්ස් කිහිපයක් තියෙනවා. ඉතින් ඒවා වැඩියෙන් විස්තර කරන්න යන්නේ නැහැ. ඒ හැම ඔප්ෂන් එකකටම අදාළව ළමයට පාඩමේ භාගයක් යද්දී යාට තීරලාද නැද්ද කියන එක සම්පූර්ණ ඉවරුනහම ඒකේ පාස් පේපර්ස් කරවද්දී ඒ සියල්ල ළමයා තුළටම තහවුරු කරනවා. එයාට පුළුවන් ද බැරිද කියන එක. ඉතින් හොඳට අල්ලගන්න වැඩ පුළුවන් ළමයි ටක් ගාලා ওই ටික අනුගත වෙලා වැඩ ටික කරගෙන යනවා. අපහසු කෙනෙක් හිටියොත් අපි යාලට වෙනම වෙලාවක් වෙන් කරලා හරි ඒගොල්ලොනොත් ඉන්න මට්ටමින් උඩට ගන්න මේ ටෙස්ට් ටික අපි දාලා තියෙනවා. ඒක පන්තියට සහභාගී වුණාම දැනගන්න පුළුවන්. ඊට පස්සේ සෑම එකකයක් සඳහාම නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර ලබා දෙන. ඉතින් ප්‍රශ්න පත්‍රයේ නිබන්ධනයි තව මොනවා හරි එකක් දෙන්න තියෙනවා නම් මුද්‍රිත ආකාරයේ දේවල් ටික කෙටි සටහනක් හරි ඒ සියල්ල අනිත් පන්ති වල වගේම අපේ පන්තියේත් ඒක ලබා දෙනවා. ඊට පස්සේ විභාගයට මාස 3කට පෙර මම කලිනුත් කිව්වා මාස 3කට වගේ කලින් ආසන්නේ කොහොමත් සිලබස් එක ඉවර කර ගන්නවා. ඒතර ඒ ඉවර කරගන්න දැන් හරියටම රටාව ඉවර කරගන්න පුළුවන් වෙන විදිහට හැදලා දිනවා. මොකද අගෝස්තු විභාගය ඊළඟ අගෝස්තු විභාගය එහෙම නේ තියෙන්නේ. එතකොට O level දැන් මේ නම් පෙබරවාරි නමුත් ලබන අවුරුද්දේ වගේ වෙද්දි දෙසැම්බර් වලට වගේ එයි ඕක. ඒ කාලය ඇති. එතකොට විභාගයට කලින් මාස 3කට කලින් අපිට විෂය නිර්දේශය අවසන් කරලා ආවරණය කරලා ඉවරලා ඉදිරි වැඩ ටික කරගෙන යන්න. හරි. එතකොට මේකත් එක්කම අපි මීට විෂය නිර්දේශය සම්පූර්ණයෙන් අවසන් වෙන්න කලින් මොඩල් පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. ඒතර පේපර් 32ක් තමයි සාමාන්‍යයෙන් අවුරුද්දකට මම ටාගට් කරන්නේ. ඒ පේපර් 32 මොඩල් පේපර්ස්. ඊට පස්සේ පාස් පේපර්ස් 2000 ඉඳලා සාකච්ඡා කරනවා. මෙන්න මේ මොඩල් පේපර් 32 ඇතුලේ
අපි වෙනම ළමයා මොනිටර් කරනවා ලකුණු ගන්න පිළිවෙල කොහොමද? අතාරින ප්‍රශ්න මොනවද? ඊට පස්සේ මේ ප්‍රශ්න වලට අපි මොනවද කරන්න ඕනන්නේ? ළමයාගේ පැත්තේ මොනවද වෙන්න ඕනන්නේ? ඒ සියල්ල බලලා හරි වැඩ පිළිවෙලක් යටතේ මම මොඩල් පේපර් 32 තුලින් ළමයාගේ ලකුණු මට්ටම ටික ටික වැඩි කරලා පේපර් ලියන වෙලාව බැලන්ස් කරලා ඉතින් සාමාන්‍ය පැය 3කට මේ පේපර් එකක් තියෙන පැය 3යි විනාඩි 10යි කියවීම කාලේ විනාඩි 10යි පැය 3කට ලියන්න ඕනේ. ඒ පැය 3ට ලියන්න ප්‍රශ්න ටික තෝරගන්න විදිය තමන්ට ලේසි ප්‍රශ්න මොනවද අමාරු ප්‍රශ්න මොනවද ඒ සියල්ල අවබෝධයකින් යුතුව වැඩ ටික කරලා ඉවර වෙලා තමයි ළමයා 2028 උසස් පෙළ විභාගයට ඉදිරිපත් කරවන්නේ. ඒතකොට අපේ පන්තියේ සහභාගී වෙන ගොඩක් අයගේ ප්‍රතිඵල සතුටුදායකයි. ඉස්සරහට අපෙන් හොඳ ප්‍රතිඵල ගත්ත සෙසුන් කීප දෙනෙක්ගේ වීඩියෝ එකක් හරි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හෑන්ඩ් බිල් වල නම් ලොකුවට ගහලා මේ ස්පික් පස් සෙකන්ඩ් එහෙම දාලා එහෙම මුකුත් කරලා නැහැ. එහෙම කරන්නේත් නැහැ. මොකද ෆස්ට් සෙකන්ඩ් ඉඳන් 10ක් 15ක් ගැහුවත් එතනින් එහාට යද්දි ඔය අපි හිතන විදිහට එක සර් කෙනෙක්වත් දාලා තිනවද බලන්න මගේ ක්ලාස් එකේ මෙච්චර ප්‍රමාණයක් ෆේල් වෙලා ඉන්නවා කියලා. ඒතර ෆේල් වෙලා නැත්තේ නෑනේ ෆේල් වෙලා ඉන්නවාමයි. හැබැයි ගහන්නේ අර සුපිරිම රිසර්ච් ටික විතරයි. ඒ රිසර්ච් ටික දිහා බලාගෙන තව ළමයෙක් පන්තියකට සහභාගී වෙද්දී නිකන් හිතලා බලන්න යන ළමයා හිතාගෙන ඉන්නවා මටත් එහෙනම් එහෙම රිසර්ච් එකක් එයි කියලා. හැමෝටම එහෙම රිසර්ච් එකක් එන්නේ නැහැ. ඒ හින්දා ඔය හෑන්ඩ් බිල් නම් මනම් ඒ වගේ මේ නිකන් ඕගොල්ලන් හිතාගෙන ඉන්නවනම් ඒවා දැකලා එහෙමම මටත් ලැබෙයි කියලා ඒක වෙනුවෙන් වැඩ කරොත් ලැබෙයි. එහෙම නැත්තම් කියන්න බෑ. ඉතින් කියන්න තියෙන්නේ හෑන්ඩ් බිල් නම් මනම් ඒ වගේ දාලා නැහැ. නමුත් වැඩපිළිවෙලක් හරියට හදලා තියෙනවා. ඒකට අනුගත වෙලා වැඩ කරන ළමයින්ට හොඳ රිසර්ච් එනවා. මැත්ස් වල රිසර්ච් එක ගොඩාක් වෙලාවට අපේ පන්තියට සම්බන්ධ වෙන අයගේ අනිත් සබ්ජෙක්ට් වලට වඩා වැඩියෙන් තියෙන නැත්තම් සම මට්ටමටම එනවා. ඕක තමයි විශේෂත්වයේ වැඩිපුරම අපේ පන්තියේ. හරිද? ඊට පස්සේ ඒකකයක් අවසානයේ 2000 ඉඳන් 2027 කියලා දාලා තියෙන්නේ. නමුත් මෙහෙම දැනට කෙරලා තියෙන 25 දක්වා විතරනේ. එතකොට 27 දක්වා කියන්නේ 27 විභාගෙ තිබ්බාම හරිද? right 2000 ඉඳන් කොහොමත් පාස් පේපර්ස් ටික අනිවාර්යෙන් ලියවනවා. ලියවලා අමාරුම කියන පාස් පේපර්ස් ටික සහ තේරුම් කරවන්න ඕනි කොටස් ටික වෙනම ඩිස්කෂන් එකක් අරගෙන මේ පාස් පේපර් ඩිස්කෂන් එකක් වෙනම ළමයි එක්ක යනවා. ඒක සාමාන්‍යයෙන් වෙන විදියක් වෙන වැඩක්. ඉඳලා ඔන්න අපේ පන්තිය කරන විදිය පිළිබඳව පොඩි විස්තරයක් දුන්නා. පන්තියට සහභාගී වෙලා බලන්න සිලබස් එක අපි ප්ලෑන් කරලා තියෙන වෙනස්ම ආකාරයකට. ඒ ඔක්කොම තොරතුරු පළවෙනි මාසයේ ඕනම දවසක සම්බන්ධ වෙන කෙනෙකුට කෙටියෙන් පැහැදිලි කරලා දීලා පන්තියත් එක්ක ඉස්සරහට යන්න එයාට පාත් එකක් හදලා දෙනවා. හරි. මේ පොඩි වීඩියෝ එක කරේ ඕගොල්ලන්ට කම්බයින්මන්ට්ස් ඉගෙන ගනිද්දී නිකන් දල අදහසක් තියෙන්න ඕන පන්තියක් ඇතුලේ මොනවා වගේ දෙයක් වුණොත් හොඳයිද කියනා වගේ අදහසක් ගන්න පුළුවන් වීඩියෝ එකක් තමයි මම කරේ. right පන්තියට සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙලා බලන්න. එතකොට තව විස්තර ටිකක් දැනගන්න පුළුවන්.